දියණියන් දෙදෙනෙකුගේ පියෙකු වුණත් ලංකාවේ තිබුණ 30 වසරක යුද්ධය නිසා ඒ දියණියන්ගේ ජීවිතවල වටිනා අවස්ථා මව්බිමේ ආරක්ෂාව වෙනුවෙන් කැප කරන්නට සිදු වුණු ජෙනරල් කමල් ගුණරත්නගේ පදවලින් හැඩවුණු සුරේෂ් මාලියද්දගේ සංගීතයෙන් මෙන්ම කාංචනා අනුරාධි ගායිකාවගේ හඬින් හැඩවුණු මා වෙත එන ගීතය පිළිබඳවයි අද මම කතා කරන්න සූදානම් වෙන්නේ. ශ්‍රී ලංකාවේ පැවති 30 වසරක යුද්ධය ගැන අපි හැමෝම දන්නවා. ඒත් ඒ යුද්ධයේ වින්දිතයන් එහෙමත් නැත්නම් ඒ යුද්ධෙන් පීඩා විඳ අය කවුද කියලා මම ඔබෙන් අහුවා. ඔබට ඉස්සෙල්ලම මතක් වෙන්නේ කවුද? ඔබ උත්තර දෙයි උතුරු නැගෙනහිර ප්‍රදේශවල ජනතාව. එහෙමත් නැත්නම් යුද්ධෙන් දිවි අහිමි වෙච්ච ආදරණීයන් අහිමි වෙච්ච එහෙමත් නැත්නම් ගෙවල් දොරවල් දීපල අහිමි වෙච්ච පුද්ගලයන් කියලා. ඒත් වින්දිතයන් කියන්නේ කිසියම් දෙයක් නිසා ඕනෑම ආකාරයකට පීඩාවට පත්වන තැනැත්තන්ට. ඉතින් යුද්ධයෙන් මව්බිම ගලවාගත් ඒ මහා විරු කැල වගේම ඔවුන්ගේ පිටුපස්සෙන් ඔවුන්ට දිරි දෙන්නට සිටි ඔවුන්ගේ පවුලේ සමාජිකයනුත් ඒ ආකාරයෙන්ම විශාල දුකක් හිතේ දරාගෙන ඉන්න ඇති. මේ ගීතය දියණියක විසින් තම සෙබළ පියාට තමාගේ ආදරය ගෞරවය ප්‍රකාශ කරන්න ගායනා කරන ලස්සන ගීතයක්. මං කලින් කිව්වා වගේ දරුවන් දෙදෙනෙකුගේ පියෙක් වුණත් ඒ රාජකාරිය දේවකාරිය ලෙස ඉටු කර යුතු රැකියාවක නිරත වෙමින් හිටපු කමල් ගුණරත්නේ මේ ගීත Tamanගේම අත්දැකීම් වලින් ලියන්නට ඇති කියලා අපිට හිතන්න පුළුවන්. මේ ගීතේ පදපේලි වෙත හැරුණොත් ඊටමත් සරල භාෂාවකින් වුණත් අසන්නාගේ සිත ඇදබඳ තබා ගැනීමට හැකි අයුරින් මේ ගීතය රචනා වී තිබෙනවා. ගීතය ආරම්භ කිරීමේදී මේ දියණිය තම පියා හැම මොහොතම තමාගේ ජීවිතයේ මෙන්ම රටේද වීරයා ලෙස සැලකනවා කියලා අපිට දැක ගන්න පුළුවන් වෙනවා. මව්බිම රකින්නේ බලයේ ජවයෙන්ය යෝධ සවිය ලැබුණේ දෙවි පිහිටෙන්ය. දහදුක් විඳින්නේ අප සම වෙනුවෙන්ය මා ජීවත් වුනේ ලදපිය සෙනෙහෙන්ය. තමන් එක ගත කරන්නට තිබුණු කාලය මව්බිමේ ආරක්ෂාව වෙනුවෙන් තාත්තා කැප කළත් ඒ ගැන කිසිම විරුද්ධත්වයක් පාන්නේ නැතුව මේ දියණිය තමන්ගේ පියාගේ රැකියාව අගය කරනවා. ඇගේ පියාගේ ආදරය සෙනෙහස ඇයට කොච්චර වටිනවද, ඒ අයව කොච්චර දිරිමත් කරනවද කියලා මේ පදපේලි වලින් ඇය පෙන්නනවා. පුංචි කාලේ තාත්තත් එක්ක සෙල්ලම් කරන්න අපි හැමෝම ආසයි. අල්ලන සෙල්ලම් කරන්න, අලිය පිට යන්න, අතේ එල්ලිලා ඉස්කෝලේ යන්න, තව ගොඩක් දේවල්. ඒ වගේම අපි අඬනකොට තාත්තලා තුරුලට අරගෙන එක එක දේවල් කර කර අපිව නලවනවා. ඒත් රණවිරු දරුවෙකුට මේ පුංචි ආදරණීය මොහොතවල් නැති වෙනවා කියලා රචකයා පෙන්නන්නේ මෙහෙම. තුරුලට වෙලා පිය උණුහුම විඳ ගන්න, පින්මදි වෙන්න ඇති උකුලට වී ඉන්න. මේ කොහොම වුණත් මේ දියණිය තමන්ගේ තාත්තගේ ආදරය සෙනෙහස නැතිවීමේ දුක හංගගෙන පියාව දිරිමත් කරන්න මේ විදිහට. තව ජවය ලැබ සතුරන් ජය ගන්න, මව්බිම රැක ගන්න එහි කිසරිඳු වෙන්න. මාතුරුලට අරන් පිය උණුහුම දෙන්න, මගේ ලෝකයේ හිරු වී මා වෙත එන්න. හිරු කියන්නේ ආලෝකය වගේම උණුසුම දෙන සම්පතක්. ඉතින් මේ දියණිය කියන්නේ යුද්ධය ජයග්‍රහණය කරලා මව්බිමේ කිරුළු පැරඳීමෙන් පස්සේ අඳුරේ තියෙන තමන්ගේ ලෝකයට උණුසුමත් ආලෝකයක් අරගෙන එන්න කියලා. වර්තමාන සමාජයේදී අපි රූපවාහිනිය බැලුවත්, පුවත්පතක් ගත්තත්, සමාජ මාධ්‍ය බැලුවත් අපිට දැක ගන්න පුළුවන් වෙන්නේ තමන්ගේ දෙමව්පියන් පාරේ අතරමං කරලා ගියපු, ඔවුන් පෝෂණය කරන්නේ නැති, ඔවුන් රැක බලා ගන්නේ නැති දරුවන් ගැන. ඉතින් මේ රණවිරු දියණියට මේ පියාගේ පිය සෙනෙහස දැනෙන්නේ තමන්ගේ පියා තමන් ළඟ නැති නිසා. සමාජයේ ගොඩක් දරුවන්ගේ පියා තමත් එක්ක ඉන්නවා. ඔවුන් එක්ක වැඩි කාලයක් ගත කරන නිසා මේ පිය සෙනෙහසේ වටිනාකම ඔවුන්ට දැනෙන්නේ නැහැ. එහෙම ඒ පිය සෙනෙහසේ අගයක් ඔවුන්ට දැනුණා නම් වර්තමාන සමාජය තුළ පාරේ අතරමං වුණු මහලු නිවාසවල තනි වී අසරණ වුණු තාත්තලා අපිට මේ සමාජය තුළ දැක ගන්න වෙන්නේ නැහැ. ඉතින් මේ ගීතේ සංගීතය ගත්තොත් පද රචනයටම ගැලපෙන පරිදි ඊටමත් හැඟීම්වර මුදු සංගීතයක් ගීතය පුරාවටම යොදාගෙන තියෙනවා. ඒ වගේම ගීතයේ ආරම්භයේදී යොදා ගන්න
හමුදා පෙළපාලිවල භාවිතා කරන බෙර වාදන ඛණ්ඩයක් ගීතය පුරාවටම අවශ්‍ය තැන්වලදී ඉස්මතු වෙමින් සහ යටපත් වෙමින් වාදනය වෙනවා කියලා අපිට අසන්නට පුළුවන්. ඉතින් රණවිරුපියෙකු ගැන කතා වෙන මේ වගේ ගීතයක මෙවැනි සංගීතයක් යොදා ගැනීම ඉතාමත් සාර්ථකයි කියලා මම හිතනවා. ඒ වගේම ගීතයේ හැඟීම්බර පද රචනයට ගැලපෙන පරිදි ලයාන්විත මිහිරි කටහඬක් ගීතයට යොදාගෙන තියෙනවා. ඉතින් කාංචනා අනුරාධි ගායන ශිල්පිනිය මේ ගීතයට ඉතාමත් හොඳ සාධාරණයක් ඉටු කළා තියෙනවා කියලා මම විශ්වාස කරනවා. ඒ නිසා මා වෙත එන ගීතය, පද රචනය, සංගීතය, ගායනය යන අංශ තුනෙන්ම ඉතාමත් සාර්ථක ගීතයක් කියලා මම විශ්වාස කරනවා. जब